කට්ටේ රස්නේ කියලා මඩට පයින් කූඩැල්ලු දෙන්නේ 3 දෙනෙක් මේ ගමේ ඉන්නව නන්දසේන මහත්තයෝ. පෙරර මහත්තයා පන්සලට ලොකු ආධාරයක් කරන් ඉන්නේ. හාමුදුරුව අහන්නේ හේරත්තාමිගේ බහ. අපිට දෙයියෝ විශ්වාස කරන්න එපා කියලා බණගෙන ලොකු හාමුදුරුවෝ පෙරේතයෝ කුම්බාන්නියෝ විශ්වාස කරනවා. පන්සලට කීයද මුදල් මගේ ගාන? නිකන් ඉන්න මහත්තයා. මහත්තයා මට මොනතරම් උපකාර කරලා තියෙනවද? ඒ වගේ මට පුළුවන් ද මහත්තයාගෙන් කාසි ගන්න? නෑ මුදලාලි. ගනුදෙනු වලදී හිතවත්කම් යාළු මිත්‍රකම් නැහැ. එහෙම වුණොත් එහෙම පාඩු දෙකයි. කඩෙත් පාඩු වෙනවා යාළු මිත්‍රකනුත් නැති වෙනවා. අර මහත්තයාත් අපේ ගෙවල් පැත්තේ ආවේ නැහැ. මොකක් හරි අසනීපයක් දන්නේ නැහැ නේ මහත්තයා. කාපු පතේ පහරන කාලගේ වැට කඩුවල පයින් මේ මහත්තයාගේ මොළ විකාර වෙලා කියලා හිතුවද? ගාල් ගහපු කාලා හරියාකාරව දනදනත් පොලිසියට බින්නද බලප්. මෙන්න මේක තියාගන්න මුදලාලි. අවසල මහත්තයාගේ ගෙවල් පැත්තේ ඇවිල්ලා දෙන්න.